1980 ගණන් වෙනකොට මම ඉපදිලාවත් නෑ. ඒත් මට යාන්තම් තේරෙන කාලෙ වෙද්දී අපේ ගෙදර අය ඒ කිව්වේ අපේ අම්මා ආච්චි අම්මා එහෙම කතා වෙන අමුතු සිද්ධියක් ගැන ලාවට මතකයක් මගේ හිතේ තිබුණා. ඒක අම්මගේ පාසල් කාලෙදි වෙච්ච සිද්ධියක් කියලාත් මට මතක තිබුණා. ඒතත් අහම්බෙන් වගේ මට මේ කතාව මතකයට ආවේ මම O-level විභාගයට පාඩම් කර ඉන්න අතරේදී. මම අම්මගෙන් ඒ ගැන ඇහුවා. අම්මා මට කිව්වේ විභාග ඉවරුණාම කියන්නම් කියලා. මගේ O-level විභාගෙත් ඉවර වුණා. මගේ ජීවිත කාලෙදි මං අහපු පුදුමාකාරම කතාව මගේ අම්මා මාත් එක්ක කිව්වා. ඒ කතාව කියන්නේ මගේ අම්මා නෙවෙයි නම් මම කවදාවත් ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේ ඔයාලට ඇහෙන්නේ අම්මා මට කිව්වේ කතාව. ඒ 1980 ගණන් වල මම එතකොට සාමාන්‍ය පෙළ කරන වයස විතර ඉන්නේ නැති. මගේ පාසල ජනප්‍රිය පාසලක් නෙමෙයි. අපි ජීවත් වුණේ ගමකනේ. ඒක ගමේ තිබුණ පොඩි පාසලක්. ඒ කාලේ මම ක්‍රීඩාවලට ගොඩාක් දක්ෂයි. මලල ක්‍රීඩා අංශයෙන් අපේ පාසල නියෝජනය කරමින් කොට්ටාශ තරඟවලට සහභාගී වෙන්න මට පුළුවන් වුණා විතරක් නෙවෙයි. මගේ පාසල දිනවන්නත් මට පුළුවන් වුණා. මගේ ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂ්‍ය උනේ මෙන්න මේ ජයග්‍රහණයන්. මගේ දක්ෂතා දැකපු කුරුණෑගල ජනප්‍රිය පාලිකා පාසලක විදුහල්පතිනියක් ඒ පාසලට ඇතුළත් වෙන්න මට අවස්ථාව දෙන්න එකඟ වෙලා තිබුණා. ගමේ පාසල දාලා යන්න මගේ නම් කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ගුරුවරු දෙමව්පියෝ හැමෝම කිව්වේ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා. ඔන්න ඔහොමයි මම කුරුණෑගල තිබුණ ලොකුම ජනප්‍රිය පාලිකා පාසලකට ආවේ. මට ඉස්කෝලේ හොස්ටල් එකේ නතර වෙන්න සිද්ධ වුණා. ක්‍රීඩා පාසලකට ඇතුළත් වුණාම එහෙම තමයි. පාන්දරම පුහුණුවීම් පටන් ගන්නවා. ආයෙත් හවස් වෙනකල්ම පුහුණුවීම් තියෙනවා. ඒ නිසා හොස්ටල් එකේ නතර වීම අනිවාර්ය වුණා. අනිත් එක මම ජීවත් වුණේ පාසලේ ඉඳන් ගොඩාක් දුරකනේ. ඒ හොස්ටල් එක තට්ටු 3ක්. මම අලුත් නිසා මට නතර වෙන්න සිද්ධ වුණේ උඩම තට්ටුවේ. හොස්ටල් එකට ගෑවි නොගෑවි වගේ තිබුණ තාප් එකෙන් වෙන් වෙලා තිබුණේ ඉස්කෝලේ පිට්ටනිය. ඒ පිට්ටනිය තමයි අපි ක්‍රීඩා කෙරුවේ. ඒක ගොඩක් විශාල පිට්ටනියක්. ඒ පිට්ටනිය එහා පැත්තේ කෙළවරේ තිබුණේ ලඳු කැලෑවක්. ඊටත් එහා පැත්තෙන් මල් බිහි වෙච්ච පොඩි වැවකුත් තිබුණා. මගේ හොස්ටල් එකේ බැල්කනි එකට ආවහම ගොඩාක් ඈතට යනකල් මේ දර්ශනය පේනවා. මේ පිහිටීම ගැන මම ඔයාලට කිව්වේ මම කියන්න යන කතාවට මේ පිහිටීම ගොඩාක් වැදගත් නිසා. මම අලුත් පාසලට ආවේ සුන්දර කාලවකවානුවක නෙවෙයි. 1980 ගණන් ලංකාවේ එක්තරා අඳුරු කාල පරිච්ඡේදයක්. එක්තරා සංවිධානයක් හා රජය අතර තිබුණු දේශපාලනික ගැටුම් නිසා මුළු රට පුරාම භීෂණය රජ කරපු කාලයක්. මේ දෙපාර්ශවයෙන්ම කළේ බොහෝ විට Tamanගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගැනීම වුණත් අපි හැමතැනම දැක්කේ බියපත් අවිනිශ්චිත මුහුණු දැවෙමින් තිබුණු මල සිරුරු. හවස 6:00 පස්සේ අපිට හොස්ටල් එකේ ගේට්ටුව අසලටවත් එන්න දානම්. රෑ වෙන්න මුළු ප්‍රදේශයේම මූසල පාළුවක ගිලිලා යනවා. මිනිස්සු වැරදීමකින්වත් නිකරුණේ එළියට බැස්සේ නෑ. සමහරක් දවස්වලට එළියට බැසීම තහනම් කියලා දැන්වීම් පවා අලවලා තිබුණා. රෑ වෙනකොට ආරක්ෂකංශයේ වාහන එහා මෙහා යන සද්දය අපට ඇහෙනවා. ඒ ගොඩක් වාහන අපේ පිට්ටනිය එහා පැත්තේ තියෙන ලඳු කැලෑවට ඇතුල් වෙනවා කියලා කල් යති අපිට රහසක් උනේ නෑ. මේ හොස්ටල් එක ඇතුලේ අපි ආරක්ෂිත වුණත් රෑ වෙනකොට අපි හැමෝම ඇඳන් එකට ලං කරගෙන එකට ගුලි ගැහුණා. බයට සමහර දවස්වල රෑට ලඳු කැලෑව දිහාවෙන් නැගිනේ බියජනක හඬවල් අපේ කන් පසාරු කරගෙන යනවා වගේ අපට ඇහුණා. එදත් රෑ වෙනකොට වාහන පේලියක් කැලෑව පැත්තට යන සද්දය අපට ඇහුණා. අපි කට්ටිය පුරුදු විදිහට බැඳේ ගොලි වුණා. ඊටත් ටික වෙලාවකට පස්සේ අර පුරුදු හඬ අපට ඇහෙන්න ගත්තා. වාහනවල සද්දෙට පස්සේ මේ හඬ ඇහෙන බව අපි දැන් අත්දැකීමෙන්ම දන්නවා. අයියෝ අදත් ඒ වගේමයි බං. මට එහෙම කියුනේ පුදුමාකාර බයකින් සහ දුකකින්. කාගේ හරි ජීවිත ටිකක් ලඳු කැලෑවේදී අවසන් වුණා කියලා අපි දැනගෙන හිටියා. කටවාගෙන ඉඳපන් බං. මගේ යාළුවෙක් මට පහත් හඬින් සැරවුණා. අනේ බං ඒ වුණාට ඒ කාගේ හරි අම්මා තාත්තෙක්ගේ දරුවෝ වෙන්නේ නැතිනේ. ඒ ගෙවල් වල ඒ මිනිස්සුම හොයනවා ඇති බං. මෝඩි දැන් ඔබ කම්පා වුණා කියලා අපිට ඕක නවත්තන්න පුළුවන්ද? ඒ ඉඳ පින් සිද්ධ වෙයි කටවාගෙන ඉඳපන් අමාරුව වැටෙන්නේ නැතුව. එයා කියන්නේ ඇත්ත. මම කම්පා වුණා කියලා අපිට කරන්න කිසිම දෙයක් නැහැ.
තවත් පැය භාගයක් විතර ගත වෙලා යන්න ඇති. හොස්ටෙල් එකේ බිත්තිය පැත්තට තද ආලෝක ධාරාවක් වැටෙනවා කියලා අපට වීදුරු අතරින් පෙනුණා. ඒත් එක්කම වාහන පේලියක් හොස්ටෙල් එකේ ගේට්ටුව ඉස්සරහා නවත්තන හඬ. මුරට ඉන්න අංකල්ගෙන් අහන ප්‍රශ්නවලට අංකල් පහත් හඬින් උත්තර දෙන හඬ. ඊටත් පස්සේ පඩිපෙළ දිගේ බූට් සපත්තු ගණනාවක් උඩට නැගගෙන එන හඬ. අපි එකිනෙකාගේ මූණු දිහා බලාගත්තා. අපේ හොස්ටෙල් එකේ අපිව බාරව ඉන්න මිස් අපිට කිව්වේ හොස්ටෙල් එක පරීක්ෂා කරන්න ඇවිත් කියලා. පස්සේ අපි දැනගත්තේ ආරක්ෂක අංශයේ අය දැකලා තියෙනවා හොස්ටෙල් එකේ පිට්ටනිය පැත්තේ බිත්තිය දිගේ කවුරු හරි උඩ තට්ටුවට බඩ ගාගෙන නගිනවා. ඒත් මුළු හොස්ටෙල් එකම පියරලා හෙව්වත් එහෙම කෙනෙක් නම් හොයාගන්න බැරි වුණා. ප්‍රශ්නයක් ඇති වුණොත් ඒගොල්ලන්ට ඉක්මනින් දැනුම් දෙන්න කියලා ආරක්ෂක අංශයේ අය පිට වෙලා ගියා. දැන් තමයි යකට ලේ ටිකක් එනවා. ඒත් මට එක පාරටම කල්පනා වුණා පිට්ටනිය පැත්තේ තියෙන බිත්තිය කෙලින්ම ඉහළට නැගුණු එකක් බව. ඒක දිගේ බඩගාගෙන මිනිහෙකුට ඉහළට නගින්න කොහෙත්ම හැකියාවක් නැහැ. බොරුවක් කියාගෙන එන්නේ නැත්තේ හොස්ටෙල් එක පරීක්ෂා කරන්න වෙන්නේ නැති. පැයක් දෙකක් ගත වෙනකොට ආයෙත් හැමදේම යථා තත්ත්වයටපත් වුණා. මගේ ළඟ ඉන්න යාළුවන්ගේ හුස්ම වැටෙන හඬ මට ඇහෙනවා. හැමෝම හොඳටම නිදි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට නිින්ද අහලකටවත් ළඟා වුණේ නැහැ. ටිකෙන් ටික පරිසරය වෙනස් වෙන බව මට තේරුණා. බැස්සක ලකුණු පහළ වුණා. හයියෙන් හොලගත් හැමුවා. අකුණු පුපුරලා ගියා. එක දිග වෙහි බින්දු වීදුරු ජනේලයට වදිනවා මට ඇහුණා. එක පාරටම මට මතක් වුණේ බැල්කනියේ වේලෙන දාලා තිබුණ මගේ ඇඳුම්. ඒ ටික තෙමිලා ගියොත් හෙට පුහුණු වීම වලට අඳින්න මට වෙන ඇඳුමක් තිබුණේ නැහැ. මම අනිත් අයට නොදැනෙන්න ඇඳින් බැස්සා. බැල්කනියකට ඇතුළු වන දොරේ යකඩ අගුල හිමිසැරේ ඇරගෙන මම බැල්කනියකට ඇතුළු වුණා. එක පාරටම මහා සද්දෙට අකුණක් පුපුරලා ගියා. බැල්කනියකේ ඈත කෙළවරේ දෙවියනේ. බැල්කනියකේ ඈත කෙළවරේ කවුරු හරි ඉන්නවා. අකුණු එළිය සැනෙන් නිවිලා ගිය නිසා ඒ කවුද කියලා මට හරියටම පෙනුනේ නැහැ. කියාගන්න බැරි තරම් බයකින් මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. මම ආපහු හැරුණේ ඇතුළට දුව ගන්න. නංගී, අනේ නංගී. ඒ හඬ ඇහෙන්නේ බැල්කනියේ ඈත කෙළවරෙන්. ඒ කතා කරන්න යන බැල්කනිය කෙළවරේ මම දැකපු කෙනා. දෙවියනේ, ඒ ගැහණිය. හිතේ ඇතිවෙච්ච බය නැති වෙලා හිත කුතුහලයෙන් පිරෙන්න පටන් ගත්තා. මම ආපහු හැරිලා ඒ පැත්තට ගියා. එක ළඟ ආපු අකුණු එලි ගණනාවකින් මුළු පරිසරයම එළිය වෙලා ගියා. බැල්කනිය බිත්තියට පිට දීලා තරුණ ගෑනු ළමෙක් වාඩි වෙලා ඉන්නවා. එයා හිටියේ හරියට දුර්වල වෙලා. මම තව ටිකක් එයාට ලං වුණා. අනේ දෙවියනේ. එයාගේ බෙල්ල ළඟ උණ්ඩයක් පසාරු කරගෙන ගිහින් ඒ තුවාලෙන් උණු ලේ වැක්කිරෙනවා. නංගී, උම්මට වෙඩි තිබ්බ නංගී. ඒත් ඔයා කොහමද මෙතෙන්ට ආවේ? මම එහෙම හතියා හිස් බැල්මකින් පිට්ටනිය දිහා බලාගෙන හිටියා. එහෙනම් ආරක්ෂකාංශයේ අය දකින්න නැත්තේ මෙයා බිත්තිය දිගේ බඩ ගාගෙන එන එක තමයි. ඒත් ඒ කොහොමද? මට මුකුත් කල්පනා වුණේ නෑ. නංගී, මගේ අම්මා මාව හොයනවා ඇති. මේ කරාබු දෙක මගේ අම්මට දෙන්න. එහෙම කියලා එයා අමාරුවෙන් මගේ දිහාවට අත දික් කළා. මමත් නොහිතම ඒක ගන්න අත දික් කරද්දී ඒ අයිස් වගේ සීතල අත යාන්තමට මගේ අතේ ගෑවුණා. මම ඒ කරාබු දෙක මගේ අතේ කුලි කරගත්තා. එයා හරීම දුර්වලයි. මට තේරුණා එයා ඉන්නේ මරණාසන්නව බව. අපි හැමෝම කරදරේ වැටෙයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑනේ. මට හරි අමාරුයි. අනේ නංගී, වතුර ටිකක්. වතුර. මම ඉක්මනින්ම ඇතුළට දුවගෙන ගියා. මගේ වතුර බෝතලේ අරගෙන ආපහු එන්න මට විනාඩි දෙකක්වත් ගත වෙන්න නැතුව ඇති. මං ආපහු එනකොට එයා එතන හිටියේ නෑ. වටපිට බැලුවට එයාට යන්න තැනක් නැති බව මම දන්නවා. මම නිකමට පිට්ටනිය දිහා බැලුවා. එතකොටම මහා අකුණක් පුපුරලා ගියා. මම දැක්ක තැඹිලි පාට ඇඳුමක් පිට්ටනිය ඈත කෙළවරේ හිමින් ඉදිරියට යනවා. එයා ඇඳගෙන හිටියේ තැඹිලි පාට ඇඳුමක්. ඒ දෙයනේ එච්චරටම දුර්වල වෙලා හිටියේ එයා තට්ටු 3ක් පහළට බහැලා මේ විනාඩි ගාණක් ඇතුළත මෙච්චර දුරක් ඇවිදගෙන ගියේ කොහමද? පහුවදා උදේම මම බැල්කනියට දුවගෙන ගියා. ඒත් එයා හිටිය බවට සලකුණක්වත් එතන නැහැ. අඩුම ගානේ ලේ බින්දුවක්වත්. පුදුම වෙනම ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මේ සිදුවීම කාටවත්ම නොකිය හිටියා.
ඒත් මගේ සූට්කේස් එකේ පතුලෙම මගේ ඇඳුම් වලට යටින් කඩදාසියක උර්තපු ඒ කරාබු දෙක සුරක්ෂිතව තැන්පත් කළා. එයාගේ අම්මව හොයාගන්න ක්‍රමයක් එයා කිව්වෙත් නෑ. මටත් දාන්න බැරි වුණා. පහුවදා හවස අපි පුහුණුවීම් කර කර හිටියා පිට්ටනියේ. ආයෙත් පරිසරය වෙනස් වෙලා වැස්සක ලකුණු. කළුම කළු වලාකුළු වලින් මුළු ආසම අඳුර වෙලා ගියා. අපේ පුහුණුවීම් නවත්තන ගුරුතුමා තීරණය කළා. අපි හිටියේ ආපහු යන්න සූදානම් වෙමින්. මම එකපාරටම දැක්ක පිට්ටනියේ ඈත කෙළවරේ තැඹිලි පාට දෙයක් හෙලවෙන හැටි. මම හොඳින් මේ දිහා බලද්දී එයා ඊයේ රෑ හොස්ටල් එකේ බැල්කනියට ආව කෙනා. එයා හිමින් සැරේ මට අත වැනුවා ඒ පැත්තට එන්න කියන්න වගේ. මෙයාලා හැංගිලා වෙන්න ඇති ඉන්නේ. එයාගේ අම්මා මුණ ගැහෙන විදිය මට අහගන්න පුළුවන්. අනිත් අය එහා මෙහා වෙනකල් ඉඳලා මම හිමින් සැරේ ඒ පැත්තට ගියා. එයා තව ටිකක් කැලේ ඇතුළටම ගිහින් මට අත වැනුවා. මම පිට්ටනියේ වැටෙන් එහා පැත්තට පැනගත්ත ඉඩ තියෙන තැනකින්. මම දැන් ඉන්නේ අර ලඳු කැලෑව ඇතුලේ. අනේ අක්කේ පොඩ්ඩක් ඉන්නකෝ. මම එහෙම කියද්දිත් එයා හිමින් ඉස්සරහට යනවා. මම තව ටිකක් පිටිපස්සෙන් ගියා. ඒත් එකපාරටම මහා පුදුමාකාර විදිහට එයා නොපෙනී ගියා. මම ගැහෙන්න ගත්ත බයට. ඒත් එක්කම මම දැක්කා එයා නොපෙනී ගිය හරිය තැඹිලි පාට දෙයක් බිම වැටිලා තියෙනවා. මම ටිකක් එතනට කිට්ටු වුණා. ඒ වැටිලා ඉන්නේ එයා. ඒත් ඒ පණ පිටින් නෙවෙයි. බෙල්ල ළඟ උණ්ඩේ පසාරු කරගෙන ගිය තුවාලයෙන් ගලාගෙන ගිය ලේ කුට්ටි කළු වෙලා මිදිලා තිබුණා. ඊයේ අකුණු වෙලේ මැදින් පෙනුනේ මේ මූණ බව මට අඳුනගන්න පුළුවන් වුණා. ලක්ෂ ගාණක් කූඹි මුළු ශරීරය පුරාම වසාගෙන හිටියේ. එයා මිය ගිහින් දවස් කීපයක් වෙනවා කියලා මට අඟවන්න වගේ. නාගේ උම්මාව මරුවා. උම්මාව මරුවා. මම නගපු මර ලතෝනිය නිසාම අනිත් අයට මාව හොයාගන්න පුළුවන් වුණාට මට පියවි සිහිය ලැබෙන්න තවත් සති ගාණක් ගත වෙලා තිබුණා. අම්මයි තාත්තයි මාව හොස්ටල් එකෙන් අස් කරගෙන ගෙදර එක්කන් ගියා. මම හොඳින් ඉගෙන ගත්තත් මගේ ක්‍රීඩා ජීවිතේ එතනින්ම අවසන් වුණා. එයා දුන්න කරාබු දෙක ඒ වෙනකොටත් තිබුණේ මගේ ළඟ. ඒ අම්මව හොයාගන්න ක්‍රමයක් මම දැනගෙන හිටියේ නෑ. ඒත් පිටින් පිට මට රැයට හීනෙන්නේ භයංකර දර්ශනය ආයෙත් පේන්න පටන් ගත්තා. ඒ නිසාම මේ වෙනකල් රාසක් විදියට තියාගත්ත මේ කරාබු දෙකේ විස්තරේ අපේ අම්මත් එක්ක කියන්න මට සිද්ධ වුණා. අපි ඒ කරාබු දෙක විකුණලා ඒ මුදලින් පන්සලට පහන් වැටක් පූජා කළා. මේ කටයුත්තට අපට උපදෙස් දුන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඉන්පස්සේ ආයේ කවදාවත් මට ඒ හීන නම් පෙනුනේ නෑ. දැන් අවුරුදු 30 ගණනකුත් ගත වෙලා ගිහින්. මලගිය අයට පින්පිනිස කියලා ගහපු බෝඩ් එකකුත් එක්ක ඒ දි รา පත් වෙමින් යන පහන් වැට තාමත් කන්දි පන්සලේ තියෙනවා. තාමත් අපේ ගමේ උදවිය ඒ පහන් වැට දල්වනවා ඇති. එයා බලාපොරොත්තු වුණු ලෝකේ ගොඩනගන්නේ පහන් නිලියට බැරි වුණාට එයාගේ ආත්මයට සැනසීමක් දෙන්න ඒ පහන් නිලියට පුළුවන් වුණා කියලා මං හොඳටම දන්නවා.